Budget Travels. ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා Budget Travel YouTube channel එකට. අද මම මේ ඇවිල්ලා ඉන්නේ ගොජේ වල තියෙන බම්බු ඇඩ්වෙන්චර් තීම් පාක් එකට. එහෙම නැත්නම් මේක හඳුන්වනවා ගොජේ මියොන් ජුන්ජක් තීම් පාක් කියලා. ඉතින් මෙන්න මේ බම්බු ගහේ නම තමයි මියොන් ජුන්ජක් කියලා කියන්නේ. වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඔබලා notification වල දාගත්තොත් ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න notification එකක් එනවා. වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. මම රොෂාන් විදානගේ. හොඳයි එහෙනම් අපි තීම් පාක් එක ඇතුළට ගිහිල්ලා බලමු. මේ ස්ථානෙට ඇතුළු වෙද්දිම අපිට ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ඉතින් ටිකට් එකක් අපිට ගන්න අවශ්‍යයි. එක්කෙනෙකුට නම් $4ක් වගේ පොඩි මුදලක් වෙන්නේ. ඉතින් අපි ටිකට් එකත් අරගෙන අපි එනක් ඇතුළු වෙමු. ඉතින් මේ බම්බු ගැන පොඩ්ඩක් අපි විස්තර කතා කරලා බැලුවොත් බම්බු ඉතිහාසයේ මේ ස්ථානෙට බම්බු රැගෙන එන්නේ 1926 දී. සින් යොන් වූ කියන කොරියානු ජාතිකයා ජපානයට ගිහිල්ලා සංචාරය ඉවර වෙලා කොරියාවට එද්දී මෙන්න මේ මියොන් ජුන්ජක් කියන බම්බු පැල තුනක් ගෙනල්ලා මේ ස්ථානේ පැල කරලා තිනවා. ඉතින් මේක චීනයට ආවේනික බම්බු පැලයක් තමයි මේ ජපානයෙන් අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් 1926 දී මේ ස්ථානයේ පැල කරලා අද මේ වෙනකොට විශාල ප්‍රමාණයක් පතුරවලා මොවුන් වගා කරගෙන මේ විදියට තීම් පාකයක් බවටත් පත් වෙලා තියෙනවා. ඉතින් මේ මියොන් ජුන්ජක් කියන බම්බු වර්ගයේ විශේෂයෙන්ම ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම රිකිලි ආහාරයට අරගන්නවා. ඒ වගේම තන්තුමය ආහාරමය තන්තු වලින් සමන්විතයි. ඒ වගේම ඒප්‍රිල් මාසයේ සහ මැයි මාසවල තමයි මේවා අස්වැන්න නෙලන්නේ. ඒ වගේම රිකිලි නෙලන්නේ. ඉතින් ඒ වගේම කොරියාවේ මියොන් ජුන්ජක් මේ උණ බම්බු ආහාර වලින් 80%ක්ම ගොජේ දූ වලින් තමයි සපයන්නේ කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ආහාර වලට අමතරව විස්තුරු භාණ්ඩ, ඒ වගේම ගෘහ භාණ්ඩ, පෑන්, පැන්සල් මේ වගේ විශාල විශාල නිෂ්පාදන ප්‍රමාණයක් මේ උණ බම්බු වලින් නිෂ්පාදනය කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. මේ ස්ථානෙත් ඒ වගේම වඩු මඩුවක් එහෙම තියෙනවා කියලා ආරංචි වුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඒ වගේම ආරාධනා කරන වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා.
එනම් බොහොම ස්තුතියි ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම්ම වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. අයිත් කියනවා ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එක ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බෙමු. මගේ තවත් වීඩියෝ මෙන්න මේ උඩ තියෙන link එක click කරලා බලන්න පුළුවන්. ඔයාලට සුබ දවසක්.